සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා සියලු දෙනාම. අද අපේ graphic design video series එකේ 3 වෙනි දවස. අද අපිට කතා කරන්න තියෙන්නේ typography ගැන. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්න කලින් කියනවා ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරලා like එකකුත් දාගෙන වැඩේ පටන් ගමු. අපි ෆොන්ට් ගැන කතා කරමු. ඩිසයින් එකක් ලස්සන වෙනවද නැද්ද කියලා ඩිසයිඩ් වෙන්නේ 150%ක්ම ෆොන්ට් වලින්. ඒ කියන්නේ අපි ෆොන්ට් පෙරදියට යූස් කරොත් මොකද ඩිසයින් එකම අවුල් වෙන්න පුළුවන්. ඒක නිසා අපි බලමු කොහොමද හරියට ෆොන්ට් යූස් කරන්න කියලා. මුලින්ම අපි කතා කරමු ෆොන්ට් ටයිප් ගැන. ෆොන්ට් ටයිප් කියන්නේ ෆොන්ට් වල එක එක ෆොන්ට් වලට තියෙන පීරින් එක. ඒ කියන්නේ අපි දැන් එක ෆොන්ට් එකක් ගත්තොත් ඒ ෆොන්ට් එකට තියෙනවා වෙන පීරින් එකක්. තව ෆොන්ට් එකක් ගත්තොත් ඒකට වෙන පීරින් එකක් තියෙනවා. අන්න ඒ වගේ එක එක ඒවාට එක එක පීරින්ස් තියෙනවා. අපි ෆොන්ට් දෙකක් තුනක් කතා කරොත් පළවෙනි ෆොන්ට් එක විතර ගත්ත හැකි සෙරිෆ් ෆොන්ට් එක. සෙරිෆ් ෆොන්ට් එක කියන්නේ ලෙටර්ස් වල අග පොඩි ලයින් තියෙන ෆොන්ට්. ඒ කියන්නේ අපි ඔය බුක් එකම ඩිසයිඩ් කරද්දී පොඩියට පැත්තෙන් දාන්නේ පොඩියට ටයිප් කරලා අන්න ඒ වගේ වට තමයි සෙරිෆ් ෆොන්ට් එක ගොඩක් යූස් කරන්නේ. ගොඩක් ෆෝමල් සහ ක්ලාසික් පීරින් එකක් වෙන තමයි සෙරිෆ් ෆොන්ට් එක ගොඩක් යූස් කරනවා කියන්නේ. සෙරිෆ් ෆොන්ට් එක කියන්නේ කියවීමේ හැකියාව සහ කියවීමේ වේගය වැඩි කරගන්න හොඳ ෆොන්ට් එකක් නිසා තමයි ඒක බුක් වලට ඩොකියුමන්ට් වලට වගේ ඔෆිෂියල් ඩිසයින් වලට ගොඩක් යූස් කරන්නේ. දෙවෙනි ෆොන්ට් එක විතර ගත්ත හැකි අපිට සෙන්ස් සෙරිෆ් ෆොන්ට් එක. සෙන්ස් සෙරිෆ් ෆොන්ට් එක කියන්නේ ක්ලීන් මොඩර්න් ෆොන්ට් එකක්. ගොඩක් ඔය මොබයිල් සෝෂල් මීඩියා වෙබ්සයිට් වගේ ඩිසයින් කරද්දී තමයි මේ ගොඩක් යූස් කරන්නේ. පෝස්ට් වලට ගොඩක් මේ යූස් කරනවා. මම කියන්නේ අර මොබයිල් පෝස්ට් වලට සෝෂල් මීඩියා පෝස්ට් වලට වෙබ්සයිට් පෝස්ට් වලට වගේ ගොඩක් යූස් කරන්න පුළුවන්. මේ ෆොන්ට් එක ගොඩක් හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් බිග්නර්ස්ලට. ඒ කියන්නේ මුලදී ඕන එක්කෙනෙක්ට අල්ල ගන්න හොඳයි මේ ෆොන්ට් එක. අපි මුලින්ම නිකන් මම ඔයාලට සාම්පල් ටිකක් අරන් පෙන්නන්නම් සෙරිෆ් ෆොන්ට් එක. මේ තියෙන්නේ සෙරිෆ් ෆොන්ට්. මෙන්න මේවා තමයි සෙරිෆ් ෆොන්ට්. ඔයාලට මේවට යන්න ඕන ලින්ක් මම පාඩේ ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තියන්නම්. මේ තියෙන්නේ සෙරිෆ් ෆොන්ට්. මෙතන මේ දාලා තියෙනවා සෙරිෆ් කියලා. මේ ඔයාලට මේවා යූස් කරලා try කරලා බලන්න පුළුවන්. මම දැන් මේවා යූස් කරන්න යන්නේ නැහැ. ගොඩක් වීඩියෝ එක දිග්ගන ඉඳලා. ඔයාලට මම සාම්පල් විදියට පෙන්නුවේ ඒකයි. මම ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් සෙන්ස් සෙරිෆ් ෆොන්ට් කියන එක. මේ තියෙන්නේ මෙන්න මේ විදිය තමයි සෙන්ස් සෙරිෆ් ෆොන්ට් වලට ගන්නෙ. ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කරලා try කරලා බලන්න පුළුවන්. මේවා ඩවුන්ලෝඩ් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට ඒකත් වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මේකේ කියලා දෙන්න විශේෂම හේතුව මේ වීඩියෝ එක ගොඩක් දික් වෙයි එතකොට. එතකොට ඔයාලට උනත් බලන්න බෝරින් නේ. තුන්වෙනි ෆොන්ට් එක විතර ගන්නවා අපි ඩිස්ප්ලේ ෆොන්ට් කියන එක. ඩිස්ප්ලේ ෆොන්ට් කියන්නේ අපි පෝස්ට් එකක්, ෆ්ලයර් එකක්, තම්බ්නෙල් එකක් වගේ එකක් ඩිසයින් කරද්දී ඩිස්ප්ලේ ෆොන්ට් යූස් කරන්නේ. විශේෂයෙන් ඇටෙන්ෂන් එක ගන්න තමයි මේ ඩිස්ප්ලේ ෆොන්ට් යූස් කරන්නේ. මේකේ වුණත් දැන් අපි කරන්නේ මොකක්ද කියලා මුලින්ම එතන දාලා තියෙන ලොකුවට ඇටෙන්ෂන් එක ගන්න ෆොටෝෂොප් කියලා මෙතන ලොකුවට දාලා තියෙනවා ඔයාලට පේනවා. ඩිස්ප්ලේ ෆොන්ට් එකේ ගොඩක් යූස් කරන්නේ ලොබෙස්ටර්, FM අබේ, LD ෆොන්ට්ස් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. මම දැනට යූස් කරලා තියෙන්නේ ඒක නෙමෙයි. ගෝවල් බෝල් කියලා තමයි මම දැනට යූස් කරලා තියෙන්නේ. මේ කිසිම ෆොන්ට් එකක් ඕවර් යූස් කරන්න බෑ. ඒක ඩිසයින් එක අවුල් වෙන්න පුළුවන්. මම ඔයාලට කියන්නේ මේ මං කියලා දෙන ඒවා try කරලා ඔයාලා නිකන් තියෙන ෆොන්ට් උත් යූස් කරලා බලන්න කියලා. මේ ටික ඔක්කොම ඔයාලට තේරුණා කියලා හිතනවා මම. එහෙනම් අපි යන් දෙවෙනි පාර්ට් එකට. දෙවෙනි පාර්ට් එක තමයි ෆොන්ට් පෙයාරින් කියන්නේ. ෆොන්ට් පෙයාරින් කියන්නේ ෆොන්ට්ස් දෙකක් එක ඩිසයින් එකකට මැච් කරන එක. ඒ කියන්නේ අපි හෙඩ්ලයින් එකට එක ෆොන්ට් එකක්, බොඩි එකට එක ෆොන්ට් එකක් වගේ මැක්සිමම් ෆොන්ට් දෙකක් තුනක් යූස් කරලා කරගන්න එක තමයි ෆොන්ට් පෙයාරින් කියන්නේ. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ෆොන්ට් දෙකක් තුනක් වගේ උඩරිම යූස් කරන්න කියලා. උදාහරණයක් ගත්තොත් මේ තියෙන්නේ මේ පෝස්ට් එකේ හෙඩ්ලයින් එක. يعني
හෙඩින් එක. මේකට එක ෆොන්ට් එකක් මම යූස් කරලා තියෙන්නේ. මේක තමයි මේ පෝස්ට් එකේ බොඩි එක. ඒ කියන්නේ මම දැන් පොඩියට යූස් කරලා තියෙන්නේ බොඩි එක. සිංහල නෑ සියල්ල මුල සිට තරලා කියලා දාලා තියෙන්නේ බොඩි එකට. ඒකට එක ෆොන්ට් එකක් යූස් කරලා තියෙන්නේ. ඔයාලට කොහොමද පේනවනේ සිංහල ඉංග්‍රීසි කියලා. මේ ඔයාලා මෙතන ඉංග්‍රීසි එකක් දැම්මත් ඒකට වෙන ෆොන්ට් එකක් යූස් කරන්න. මේ ෆොන්ට් එක යූස් කරන්න එපා. මේ වගේ හරියට ෆොන්ට් ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා. දැන් මම ඔයාලට කියලා දුන්නා වගේ අර ඉස්සල්ලා කියලා දුන්න ෆොන්ට් try කරලා බලන්න. ෆොන්ට් ගැන හරියට දැනගෙන ෆොන්ට් යූස් කරන්න. නැත්නම් ඔයාලා ඩිසයින් එක අවුල් යන්න පුළුවන්. ඩිසයින් එක සරලව ඩිසයින් කරගන්න පුළුවන් මේ වගේ පොඩි සාමාන්‍ය නිදහස් විදියට ඩිසයින් එක කරාට පස්සේ. එහෙනම් අපි යන් ඊළඟ පාර්ට් එකට. තුන්වෙනි පාර්ට් එක විදියට තෝරගන්නේ සිංහල සහ ඉංග්‍රීසි ෆොන්ට්. ශ්‍රී ලංකාව වගේ රටවල ඩිසයින් කරද්දී සිංහල ෆොන්ට් ලොකු වැලියු එකක් තියෙනවා. ඒ මොකද ශ්‍රී ලංකාවේ වැඩිපුර සිංහලෙන් කතා කරන එක තමයි ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ. තවත් කිව්වොත් සිංහල ෆොන්ට් වල රිවිලිටි එක ලොකුයි. ඔය සිංහල ෆොන්ට් උනත් ඕව යූස් කරොත් ඩිසයින් එක අවුල් යනවා. ඒක නිසා හරියට යූස් කරන්න ඕනේ බැලන්ස් කරලා ඩිසයින් එකට. ඩිසයින් එකට කියන්නේ ඩිසයින් එකට ගැලපෙන විදියට ෆොන්ට් යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ ෆොන්ට් පහය යූස් කරනම් කොහොමද ඩිසයින් එක අවුල් යනවා. මම ඔයාලට කියන්නම් සාමාන්‍ය දැන් සිංහල ෆොන්ට් වල නම් වැඩිපුර යූස් වෙනවා. මේවත් යූස් කරන්න ඔයාලා තව සිංහල ෆොන්ට් තියෙනවා නම් ඒවත් යූස් කරලා try කරලා බලන්න ඒවත් කොහොමද කියලා. උදාහරණ විදිහට ගත්තොත් FM අබේ මාලතී වෙබ් ඉස්කෝලේ කොට ඒ වගේ ඒවා තමයි ගොඩක් ට්‍රෙන්ඩින් වෙලා තියෙන්නේ දැන්ට. ඉන්න මම ඔයාලට නිකන් මේක මාරු කරලා පෙන්නනවා. මේක ෆොන්ට් එකක්. මේ තියෙන තව ෆොන්ට් FM අබේ එක. FM බාසුරු තියෙනවා. FM අර්ජුන් තියෙනවා. මේකේ ෆොන්ට් යූස් කරගන්න පුළුවන් ඔයාලට. මම දැනට මේවා යූස් කරන්නේ නැහැ. මම යූස් මේ දාලා තිබ්බකම තියෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසි ෆොන්ට් වලින් රෙකමන්ඩ් කරන්න පුළුවන් බිග්ිනර්ස්ලාට හොඳයි කියලා. පොපින්ස් හොඳයි. පොපින්ස් කියන ෆොන්ට් එක හොඳයි. ලැටෝ කියන ෆොන්ට් එක හොඳයි. තාම මම යූස් කරලා තියෙන එකත් හොඳයි. ගෝගල් බෝල් කියන එක. ඒ වගේ ඔයාලා මේ ඉංග්‍රීසි ෆොන්ට් නම් ඕන තරම් තියෙනවා. ඔයාලා ඒවත් try කරලා බලන්න. ඔයාලා try කරලා බලන්න ඒවා. ඔයාලට මේ ෆොන්ට් නැත්තම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ෆොන්ට් 8000 වැඩි ප්‍රමාණයක් වී දුන්නා. ඒකේ කාඩ් එක මම මේ උඩින් ඇඩ් කරන්නම් මේ වීඩියෝ උඩින්. ඔයාලා ඒක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලලා ඔයාලට කැමති නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් අද වීඩියෝ එකේ මම දන්න ටයිපෝග්‍රැෆි ගැන සියල්ල ඔයාලට කියලා දුන්නා. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කියන්න මට මැසේජ් එකක් දාලා හරි මේ කමෙන්ට් එකක් දාලා හරි කියන්න. ඔයාලා ගසුත් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් ඔයාලා යාළුවෝ ඉන්නවා නම් එයාලට බලන්න ඔය ෂෙයා කරන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතන නවත්තනවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.